මගේ සභාව තුළින් මට ගැලවීම ලැබුණි. නමුත් ඔවුන් පාපයට එරෙහිව දැඩි ලෙස දේශනා කරන්නේ නැත. If sin is not condemned strongly, you can go to God's Word and God's Word will show you sin in your life. ඔබගේ සභාවේ පාපයට විරුද්ධව තරයෙන් කතා කරන්නේ නැත්නම් ඔබට පුළුවන් දෙව වචනය වෙතට එන්න දෙව වචනය ඔබගේ පාපය පෙන්වලා දෙයි. Find a better church where they speak strongly against sin, that's the best church. පාපයට විරුද්ධව තරයෙන් කතා කරන සභාවක් සොයාගෙන යන එක ඉතාමත්ම හොඳ දෙයක්. You must make sure that they are preaching against sin, not against certain traditions. ඔබට බලන්න වෙනවා ඒගොල්ලෝ පාපයට විරුද්ධව තරයෙන් කතා කරන්නේ එහෙම නැත්නම් මනුස්සයන් විසින් දාපු සම්ප්‍රදායන් පිළිපදින්න නැති වෙනකොටද කතා කරන්නේ කියලා. You know, they may have some rules of man-made rules and they may say you're sinning if you don't obey that man-made rule. සමහරට ඒගොල්ලෝ ගාව මනුස්සයන් විසින් දාපු නීති රීති තියන්න පුළුවන්. ඔබ ඒවට පිළිපදින්න නැති වෙනකොට ඒක පාපයක් කියලා කියන්න පුළුවන්. Sins are things which your conscience tells you and which is written in God's පාපය word. කියලා කියන්නේ සුද්ධ ලියවිලි සහ අපේ එදශාස්ත්‍ර දෙකම පාපය කියලා කියන Not දෙයක්. man-made rules. මනුස්සයන් විසින් දාපු නීති රීති නෙමෙයි. So find a church, ask God to lead you. ඒ වගේ සභාවකට මඟ පෙන්වන්න කියලා දිව්‍යන් වහන්සේට යාඥා කරන්න. Don't find it, read God's word. There's plenty that will convict you of sin. එහෙම ඔබට අඹුනේ නැත්නම් කරදර වෙන්න එපා. බයිබලෙට යන්න බයිබලයේ ඔබගේ පාපය ගැන හරියාකාරයෙන්ම ඔබට කියලා දෙයි. See, some people say that if you were saved in this church, you must not go anywhere else. සමහර අය කියනවා ඔබ මේ සභාවේ නම් ගැලවීම ලබා ගත්තේ එහෙනම් මේ සභාව දාලා යන්න එපා කියලා. That's a foolish argument. ඒක මෝඩ තර්කයක්. Because if you had a real new birth, it was not a church that brought you to new birth, but the Holy Spirit. ඔබ අලුතෙන් ඉපදෙනවා නම් ඒ අලුත ඉපදීම ඔබට දුන්නේ සභාව නෙමෙයි ශුද්ධාත්ම වහන්සේ තමයි ඒ අලුත් ඉපදීම ඔබට දුන්නේ. Church is like a hospital. සභාව හරියට ස්පිරිතාලයක් වගේ. Just because you were born in a hospital, you don't stay in the hospital forever. ඔබ ස්පිරිතාලේ ඉපදුනාට ඔතනම ඔබ ඉන්නේ නැහැ. No. එහෙම නැහැ. You must stay with Jesus and the Holy Spirit forever. That's ඔබ ආත්මයන් වහන්සේ සමගත් යේසුස් වහන්සේ සමගත් සිටින්න ඕනේ. ඒක සැබෑ දෙයක්. you must find a fellowship where you can grow spiritually. ඔබට ආත්මිකව වර්ධනය වෙන්න පුළුවන් සභාවක් ඔබ සොයාගත යුතුයි. One church may be good to bring you to new birth, but not to help you to grow. සමහර විට ඔබ පසුතැවිල්ලට ගෙන අපේ සභාවට ඔබට ආත්මිකව වර්ධනය වෙන්න මඟ පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. So you should not allow anybody to bring you into bondage there. ඒ නිසා ඔබව බැඳීමට ගේන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්න හොඳ Don't be නැහැ. the servant of any man or church. කිසිම මිනිසෙකුට සභාවකට වාල් වෙන්න අවශ්‍ය නැහැ. Alone be your head and leader. යේසුස් වහන්සේ පමණයි ඔබගේ නායකයා සහ ඔබට මඟ පෙන්වන කෙනා වෙන්න ඕනේ.